සුබ දවසක් වේවා කියලා අපි හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද අපි ලස්සන මාතෘකාවක් අරගෙන ආව ඔයාලට. ඒ තමයි ඉෂ්ඨකාමී දේව බලය අපි තුල හදාගත්තම අපිට ආධ්‍යාත්මිකව සහ ලෞකිකව මොනවද කරන්න පුළුවන් කියන කාරණාව. ඉෂ්ඨකාමී දේව බලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අධිග්‍රහිතව පින් කරන කෙනෙක්. දැන් සාමාන්‍යයෙන් සිංගමනේ යන කෙනෙකුට කෑම ටිකක් දෙන්න පුළුවන් කෙනෙක් ගාවටනේ සිංගමනේ යන කෙනා යන්නේ. එතකොට එයාට වඩා ඉහළ කෙනෙක් ගාවට තමයි යන්නේ. එතකොට යමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉෂ්ඨකාමී දේව බලයක් හදාගන්න පින් කරන පිනට කැමති සහ නිරතුරුවම සිතුවිලි යහපත් සිතුවිලි බවට පත් වෙච්ච කට්ටියට, ඒ වගේම පින් කරන අයට, කුසල් කරන අයට, බණ භාවනා කරන අයට අපි සරලවම බුද්ධ වචනයෙන් කියනවා නම් කුසල් සහ අකුසල් දෙකක් තියෙනවා. එතකොට කුසල් වැඩිපුර කරන, පින් වැඩිපුර කරන මේ අයට ඉෂ්ඨකාමී දේව බලය හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි පියවරෙන් පියවර සාකච්ඡා කළොත් මේ ඉෂ්ඨකාමී දේව බලය හදාගන්න කෙනෙකුට ලෞකික වශයෙන් මොනවද කරන්න පුළුවන්? ලෞකික වශයෙන් කරන්න පුළුවන් එයා පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වෙනවා. සිල්වත් ගුණවත් බව එයාගේ ඇති වෙනවා. ශික්ෂණය, කය වචන ශික්ෂණය. ඒ වගේම එයා කරන ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් බවට පත් වෙලා එයාට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා ඒ කරන ක්‍රියාවට අනුව. එතකොට ඉෂ්ඨකාමී දෙවි කෙනෙක් ආකර්ෂණය වෙන්න තමන්ගේ මේ ශරීරයේ වටා තියෙන ඕරා එක. දැන් අපේ ශරීරයේ වටා ප්‍රභාවක් තියෙනවා. ඒ ප්‍රභාවට අපි ඕරා එක කියලා කියනවා. මේ ඕරා එක ශක්තිමත් වුණාම දැන් අපි කෙනෙක් දිහා දැක්කහම සමහර වෙලාවට එයා ප්‍රසන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට එයා සුදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා සාමාන්‍යයෙන් සිංහල අපේ නම් අපේ හැමට සමාන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාගේ ආකර්ෂණය කෙනෙකුට දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ආකර්ෂණය කියලා කියන්නේ කෙනෙක් දැක්කහම නැවතත් ඒ කෙනා දිහා දැකලා හුරුයි වගේ අපිට බලන්න ඕන ස්වභාවයකටපත් වෙනවා. අන්න එහෙම ආකර්ෂණයකටපත් වෙන්න අර තමන්ගේ ඕරා එක ශක්තිමත් වෙලා තිබුණාම තව කෙනෙක් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ආකර්ෂණය කරගන්න පුළුවන් කෙනාට තමයි අර ඉෂ්ඨකාමී දේව බලය ඊටාම ශක්තිමත්ව පිහිටන කෙනෙක් බවට පත් වෙන්නේ. දැන් ඕකේ ආධ්‍යාත්මයේ කරුණක් තියෙනවා කියන්නේ ඒ තමයි දැන් අපේ දැන් මේ ඕරා එක ඩැමේජ් වෙලා තිබුණාම සමහර වෙලාවට අපේ අකුසල කර්ම විපාක දෙන කාලයන් තුල අපිට බාහිර අමනුස්ස බලපෑම් සිද්ධ වුණාම අපේ ඩැමේජ් වෙච්ච ඕරා එකෙන් ඇතුල් වෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. එතකොට මේක පරේෂණ මට්ටමින් අධිමානසික විද්‍යාවේ බොහොම ලස්සනට කතා කරන මාතෘකාවක්. එතකොට මේ ඉෂ්ඨකාමී දේව බලය අපේ ජීවිතය තුළ අපි ස්ථාපිත කරගන්න අපි බුදුහාමුදුරුවෝ වන්දනාමාන කරනවා නම්, අපි සතුන්ට ආහාර පාන දෙනවා නම්, අන් අයට මෛත්‍රී කරුණාව තියෙනවා නම්, එතකොට අපි පළමුව මෙන්න මේ වලින් තමයි ප්‍රවේශ වෙන්නේ. ඊට පස්සේ ප්‍රවේශ වුණාට පස්සේ දැඩි ලෙස තමන්ගේ හික්මීම හදාගෙන තමාගේ මනස සංසුන් භාවයට පත් කරගන්නකොට ටෙලිපති sannivedanයේ යම් එක පැතිකඩක් දියුණු වෙන්න පටන් ගන්නවා මේ ඉෂ්ඨකාමී දේව බලයේ තියෙන කෙනාට. එතකොට මේ ඉෂ්ඨකාමී දේව බලයේ තියෙන කෙනාට මේ ලෝකයේ Tamanට දැනගත යුතු තමන්ගේ ජීවිතය තුළ අංග සම්පූර්ණ කරුණු කාරණා සම්පූර්ණ කරගන්න මේ ඉෂ්ඨකාමී දේව බලය තුලින් පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් හෙට දවසේ Tamanට හීනෙන් මොනවා හරි පෙන්눔 කරනවා නම් ඉෂ්ඨකාමී දෙවි කෙනෙක් ඉන්න කෙනෙක් ඒ කෙනා හෙට මෙන්න මෙහෙම දෙයක් වෙනවා කිව්වහම හෙට වෙන්න තියෙන හානිය අපිට වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. කවුරු හරි කෙනෙක් වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනේ යනකොට එයාට අනතුරක් වෙන්න තියෙනවා නම් එයා හෙට දවසේ ඊටාම ප්‍රවේශමෙන් ගමන් කළාම එයාට ඒ ලැබිච්ච පණිවිඩයට අනුව එයාගේ අනතුර එයාට වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ලෞකික වශයෙන් අපිට වටිනකමක් තියෙන එකක්. ඒ වගේම යම් රැකියාවක් කරනකොට අපි හිතමුකෝ අපි ගුරු වෘත්තිය කරනවා කියලා රජයේ අපි පඩියක් ගන්න රැකියාවක් කරනවා. ඊට අමතරව ඉෂ්ඨකාමී දේව බලයක් තියෙන කෙනෙකුට ව්‍යාපාර මට්ටමක් කරලා ෂෝට් ඇන්ඩ් ස්වීට් දියුණු වෙන්න පුළුවන් ක්‍රමවේදය එයාට අර දෙවියන්ගෙන් අහලා එයාට ඒක ක්‍රියාත්මක කරලා දියුණු මට්ටමකට එන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙම දියුණු වෙච්ච අය ගැන අපි පරිශන මට්ටමින් දැකලා තියෙනවා. කාලයක් ගිහිල්ලා දියුණු වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ අදාළ වතාවත් කරන්නේ නැතුව ඒගොල්ලෝ ඒ රැකියාව තුල බිසී වෙලා ඒගොල්ලෝ පින්දහම් කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ අර ඕරා එක බබලන දිදුලන ස්වභාවයකට පත් කරගන්නේ නැති වුණාම අර ඉෂ්ඨකාමී දෙවියන් සිහි කරන්නේ නැති වුණාම ඒ අයට එතනින් එහා ස්ට්‍රක් වෙනවා වගේ එහෙම එයාගේ ශක්තිය හීන වෙන්න පටන් ගන්නවා. පින් කරන්නේ නැති වුණාම කොහොමත් හීන වෙනවා. ටෙලිපති දියුණුව අර දෙවියන්
එක්ක ඉෂ්ඨකාමී දෙවියන් එක්ක නැති වුණාම එයාට ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ එයා නැවත දුප්පත් කෙනෙක් බවට පත් වෙනවා. සමහර වෙලාවට මේක දුස්සීල ස්වභාවය මුදල් ලැබීම නිසා දුස්සීල ස්වභාවය වෙන්න පුළුවන්. සමහර විට මුදල් පසුපස යෑම නිසාම මෙයාගේ ගුණධර්ම දියුණු නොවීම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඕරා එක දියුණුවටපත් නොකිරීම නිසා මෙයාට මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඕරා එක සංවර්ධනය වෙන්නේ අපේ ඕරා එක සංවර්ධනය වෙන්න අපි ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන්නට ඕනේ. ඒ කියන්නේ ඒක ඕරා එක ඒ කියන්නේ මේක පත්‍තියන් වෙනවා කියලා කියන්නේ සිද්ධි වෙනවා කියලා කියන්නේ අපි ඕනම ගුණධර්මයක් පත්‍තියන් වෙලා සිද්ධි වුණාම එයාට ඒක අමුතුවෙන්ම කවුරුත් කියන්න ඕන නෑ. තමන්ම මනස මෙහෙवला අදාළ පුණ්‍ය කටයුතු යහපත් කටයුතු තමන්ගේ දෙවියන් වහන්සේ අදහන එක තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ අදහන එක හරියට වෙලාවට කලාවට කරලා ඒ තමන්ගේ ඉෂ්ඨකාමී දේවරුන්ට පින් දෙන්න ඕන. එතකොට බුදුදහමට සම්බන්ධ වෙච්ච ආවේනික වැඩපිළිවෙලක් තියෙන කෙනෙකුට ඉෂ්ඨකාමී දේව බලයක් තියෙනවා නම් එයාට ඇත්තටම ජීවිතේ උපරිම තලයට දියුණු කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා ලෞකික වශයෙන්. ඒ වගේම තමයි ආධ්‍යාත්මිකවත් එයාට දියුණු වෙන්න පුළුවන් ස්වභාවයකට තියෙනවා. විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන් මේ ඉෂ්ඨකාමී දේව බලය හරියට නිවැරදිව තියෙනවා. හැබැයි සමහර අයට මේ රෝගී තත්වයක් තියෙනවා මේ ඉෂ්ඨකාමී දේව බලය තියෙනවා කියලා හිතලා ආරෝපණයක් ඇති කරගෙන මේක රෝගී තත්වයකටත් වැටෙනවා. ડિප්‍රෙෂන් කියන මානසික තත්වයේ එක එක පැතිකඩවල් තියෙනවා. ඒ පැතිකඩවල් වලටත් මේ ડિප්‍රෙෂන් තත්වය ඇති වුනහම වෙන කෙනෙක් ගනුදෙනු කරනවා කියන රෝගී තත්වයකුත් එනවා. එතකොට මේක වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් මේ අපි කරන මේ වීඩියෝ එක යම් මානසික මට්ටමක් තිබ්බ රෝගී මට්ටමක් තියෙන කෙනෙක් අහනවා නම් ඒ කෙනාට මේ වගේ සමතතා තියෙනවා කියලා එයාට හිතෙනවා නම් එයාට ඒවා ඔප්පු වෙච්ච අවස්ථා තියෙන්න ඕන. ඒ වගේම තමයි එයාට සාක්ෂි සාධක තියෙන්න ඕන. නිකම්ම කරුණු කාරණා තිබිච්ච පළියට එයාට ඒක ප්‍රූෆ් කරන්න බැරි වෙනවා. හැබැයි කරුණු කාරණා මත කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා යම්කිසි නිගමනයකට ඇවිල්ලා තිනවා නම් ඉෂ්ඨකාමී දේව බලයක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉෂ්ඨකාමී දේව බලය අපේ ජීවිතයට ඊටාම සෞභාග්‍ය උදා කරලා දෙනවා. හැබැයි අපේ ප්‍රතිපත්තිකාමී සිල්වත් ගුණවත් සහ යම් චර්යාවක් පිරිසිදු චර්යාවක් හදාගත යුතු සහ අපි තුල දියුණු සංවර්ධන සිතුවිලි දහමයක් තිබුණොත් තමයි අපිට මේ ආධ්‍යාත්මික එකතුවටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ඉෂ්ඨකාමී දෙවි කෙනෙක් එක්ක වුණත් අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ, බලන්න පුළුවන් කමක් නැහැ. මනසින් මනසට තමයි පණිවිඩ යවන ක්‍රමවේදයකට අපිට මේ ඉෂ්ඨකාමී දෙවියොත් එක්ක අපිට අවශ්‍ය කරන කෙටි පාරවල් භාවිතා කරලා දියුණු වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉෂ්ඨකාමී දේව බලය 70%ක් 80ක් 90ක් විතර සංවර්ධනය වෙනකොට 100%ම සංවර්ධනය වෙනකොට කිසිම කෙනෙකුගේ උදව් උපකාරයකින් තොරව තමන්ගේ මනසත් දෙවියන්ගේ මනසත් එක්ක ගනුදෙනු කරලා ඒ කෙනාට කෙටි මාර්ග භාවිතා කරලා එයාගේ දියුණුව හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයාට දියුණුවේ උච්චතම අවස්ථාවට යන්න පුළුවන්කම තියෙනවා. ආධ්‍යාත්මික පැතිකඩට යන්න පුළුවන්කම තියෙනවා. මේක ප්‍රධාන මෙහෙයුම් කරු තමන් වෙන්න ඕනේ. ඉෂ්ඨකාමී දෙවියෝ කියන කෙනා ප්‍රධාන මෙහෙයුම් කරු වුණොත් එයාට ඕන විදිහට තමයි අපේ ජීවිතේ හසුරවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක අපි අපේ පැත්තට රිමෝට් එක ගන්න ඕනේ. එතකොට අපි තුල තියෙන ශක්තියන මේ විකාශනය වෙලා දෙවි කෙනෙක් කරහා අපේ මේ ලෞකික දියුණුව ආධ්‍යාත්මික දියුණුව අපි හදාගන්න. එතකොට අපේ ජීවිතය තුළ අපිට මේ ලෞකික වශයෙන් දියුණු වෙන්න මේ යටිහිත අවදි කළාමත් පුළුවන්කම තියෙනවා වගේම ඉෂ්ඨකාමී දෙවි කෙනෙක් අපිට හදාගෙන අපි පින් දහම් කරලා යම්කිසි ආගමානුකූල වැඩපිළිවෙලක යෙදිලා අපේ මේ ඕරා එක සංවර්ධනයටපත් කරලා මේ විශ්වයේ තියෙන ආධ්‍යාත්මික රහස් දැනගන්න ඕන පාර දැනගත්තම ඇත්තටම දියුණු වෙනවා කියන එක ඊටාම සුළු කාරණයක්. එතකොට හෙට දවසේ වෙන දේ අපිට දැනගන්න පුළුවන්. අතීතයේ වෙච්ච සිදුවීම් ටික දැනගන්න පුළුවන්. අද වෙන ටික අපිට දැනගෙන සිහියෙන් ජීවත් වෙන්න පුළුවන් වගේම හෙට දවසේ අනාවැකියක් තමන් පිළිබඳව විශේෂයෙන් තමන්ට කියන්න පුළුවන්කම තියෙනවා. තමන් උදාහරණයක් දැන් තරුණ භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙක් නම් එයා විවාහ වෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඒ කෙනාට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ කෙනා ඊළඟට හෙට දවසේ මොන වගේ දෙයක්ද කරන්නේ. එයාගේ රැකියාව වෙනස් කරලා එයා දියුණුවටපත් වෙන විදිහ, එයාගේ රැකියාව තුලින් දියුණු වෙනවද වෙන විදිහකින් දියුණුවද මේ සියල්ලම අර ටෙලිපති ගනුදෙනුවත් එක්ක ඉෂ්ඨකාමී දෙවියොත් එක්ක තමන් ගලපලා බලලා තමන්ට අවශ්‍ය කරන විදිහට පාර හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට සසර අපේ ඥාතීන් අපිට ඉෂ්ඨකාමී දෙවියන් හැටියට සමීප වෙනවා.
කියන්නේ සසර අපිත් එක්ක ඉඳලා අපිත් එක්ක බොහොම ආදරෙන් ගනුදෙනු කරපු අය දේවත්වයට පත් වෙලා හෝ එහෙම නැත්නම් රුක්ෂ දේවතාවුන් වහන්සේ කෙනෙක් හරි එහෙම නැත්නම් භූමාට දෙවි කෙනෙක් හරහා එහෙම නැත්නම් දිව්‍ය ලෝකික හරි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දේව නොවන പ്രേත නොවන මැද ඉන්න තැන්වල ඉන්න දේව ලෝක තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල ඉන්න අයත් එක්ක අපිට සසර සමතතා තියෙනවා නම් හදා ගන්නත් පුළුවන්. අපේ මනස දියුණු කරලත් අපිට මේක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කෙනෙකුට මනස දියුණු කරන්න මේක බොහෝ කාලයක් තිස්සේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක යෙදෙන්න වෙනවා. ඉතින් එහෙම නැතුව ඊටාම කෙටියෙන් අපිට වැඩිපුර පින් කරලා කුසල් කරලා සිතුවිලි යහපත් කරගෙන නිතරම සිතුවිලි පිරිසිදු භාවයට පත් කරගෙන අපිට අර ඉෂ්ඨකාමී දේව බලය හදාගත්තාම අපිට මේ සරල දිවි පෙවතකින් සහ බොහොම ලේසියෙන් අපිට දියුණුව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මුදල් වෙන මාර්ග විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. සමාජ ව්‍යුහය හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ගොඩක් පැතිකඩවල් මේ තුලින් විවෘත වෙනවා. එනිසා අපි මේ පිළිබඳව පියවරෙන් පියවර සාකච්ඡා කරනවා. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක channel එකේ රැඳිලා ඉන්න. අපි මේ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරනවා.